ස්වාමින් වහන්සේ, ඇයට දරුවෙක් ලැබෙන්න යන නිසා වේදනාවෙන් කෑ ගසනවා. බුදුරජාණන් වහන්සේ, මා කොහොමද මේ නැගණියට පිහිටවන්නේ? ඔබට පිහිටවන්න පුළුවන්. ඔබ ඒ අම්මා ගාවට ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න. ස්වාමින් වහන්සේ, මම කොහොමද සත්‍යක්‍රියාවක් කරන්න? ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. මම දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතය තොර කර නැහැ. මේක සත්‍යයක්මයි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා, සුවසේ දරුවා බිහි වේවා කියලා ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අනේ ස්වාමීනි, මම ඒ කාලේ කඩු අරගෙන ගිහින් කී දෙනෙක් මගේ අත් දෙකෙන් ජීවිත විනාශ කරලා ඇද්ද? මගේ මුල් ඇඟම ලේ වලින් තෙත් වුණා. ඉතින් මම කොහොමද ඔය වගේ සත්‍යක්‍රියාවක් කරන්නේ? අඟුලිමාල, ඒ කාලේ නේද? ඔබ බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ, ඔබ පැවිදි වුණාට පස්සේ, ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ පුංචි සතෙක්වත් මැරුවවද? මම බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ පොඩි සතෙක්ගේ ජීවිතයක්වත් තොර කළ නැහැ. එය සත්‍යක්මයි. අඟුලිමාල, ඔබට පුළුවන් මේ සත්‍යක්‍රියාව කරන්න. සහෝදරිය, මම යම් අවස්ථාවක් ආර්ය ජාතියෙන් උපන්නෙම්ද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ දිවි තොර කළ බවක් නොදකිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම වේවා, දරු ගැබටද යහපතක්ම වේවා. මේ සත්‍ය බලයෙන් ඔබගේ දුක් සංසිඳේවා. මේ සත්‍ය බලයෙන් ඔබගේ බය සංසිඳේවා. මේ සත්‍ය බලයෙන් ඔබගේ රෝග සංසිඳේවා.